හායි යාළුවනේ කොහොමද ඔයාලට අදත් පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා. අද අපේ බබාගේ කොන්සර්ට් එකක් තියෙනවා ස්කූල් එකේ. අපි ඒකට මේ යනවා හෙයාර් ස්ටයිල් එක දාගන්න සැලූන් එකට. මේකප් එකක් දාගත්තා. තාත්ති තමයි එයාගේ හෙයාර් ස්ටයිල් එක දැම්මේ. හරි හෙයාර් ස්ටයිල් එකයි මේකප් එකයි දාගත්තා. දැන් අපි මේ යන ගමන් ඉන්නේ. පුදුමනගේ කොන්සර්ට් එකකට අපි යනවා. මේ මෙසි එයා හරි හැපි එකේ ඉන්නේ නටන්න. එයා හරි කැමති නටන්න. අපි ඉතින් එයාව නටවල එන්න. හැපි? තියෙන්නේ අපේ බබාලගේ ස්කූල් එකේ බෑන්ඩ් එක. අපි මේ කොන්සර්ට් එක පටන් ගන්නකම් වාඩි වෙලා ඉන්නවා. The next chapter begins now. ඊපස්සේ අපි කොන්සර්ට් එක ඉවරලා ගෙදර ආවා. ඊගාවට මේ තියෙන්නේ තවත් දවසක් අපේ ගෙවල් ගාව මියුසිකල් එකක් තිබ්බා. අපි ගියා ඒක බලන්න. හැත්තපහෙන් පරිස්සම් වෙන්න. මොකද මගේ වරිත්තාම මේ වාහනේ ඩ්‍රයිවිං කරන්නේ. එයා හරි කැමති මේ සීට් එකේ වාඩිලා යන්න. හිතේ බයි. හිතේ බයි. හිතේ බයි. අද තමයි වාහනේ ගත්තට පස්සේ බැලුම් ගන්න නැතුව වාහනේ පැදගෙන ආවේ. නැත්නම් හැමදාම අද තමයි මෙයා වැරදි අගයම කරලා තියෙන දවසේ ඒ කියන්නේ. යාම පිළිගන්නවා. කියන්නේ යාට ඩ්‍රයිවිං පුළුවන්. ඊට පස්සේ අපි බබාලවත් අරගෙන එහෙම ගියා සැලූන් එකට බබාගේ හෙයාර් කට් එකක් කරන්න. බබාලා දෙන්නගෙම බලමුකෝ අපි හෙයාර් කට් එකට පස්සේ යාගේ ලුක් එක කොහොමද කියලා නේද? එයා නම් ටිකක් අකමැත්තෙන් තමයි හෙයාර් කට් එක කළේ. පොඩ්ඩක් මූණත් ඇද කරගෙන තමයි මේ ඉන්නේ. පේනවනේ. මෙන්න මේ විදියට තමයි හෙයාර් කට් එක කරාට පස්සේ ලුක් එක. ඔයාලත් කියන්නකො හොඳයිද කියලා. ඊට පස්සේ අපේ චූටි බබාගේ හෙයාර් කට් එක කරන්න තමයි මේ හදන්නේ. එයාගේ නම් හෙයාර් කට් එක කරන එක ටිකක් අමාරුයි. ඉතින් එක තැනක තියාගන්න හරිම අමාරුයිනේ. කොහොම හරි හෙයාර් කට් එක කරා ඉතින්. ඊට පස්සේ තියෙන්නේ මගේ ටයිම් එක. මං කරා හෙයාර් ස්පා එකක් මගේ හෙයාර් එකට. මං හෙයාර් ස්පා එක කරගන්නකන් තාත්ති තමයි ඉතින් බබා බලාගත්තේ.
ගෑස් පැක් කරාට පස්සේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එදා දවස ওই විදියට ගත වෙලා ගියා. මේ තවත් දවසක් අපි ගියා රියෝ අයිස්ක්‍රීම් කන්න. බෙල්ලන්විල පාක් එක ගාව තමයි මේක තියෙන්නේ. ගත්තේ මෙන්න මේ අයිස්ක්‍රීම්. යමි යමි. හරිම රසයි මේවන. චූටි බබා ගත්තේ බනානා බෝට් එකක්. මේක නම නම් මට මතක නැහැ. මං ගත්තේ චොකලට් ලවර්ස් එකක්. හස්බන්ඩ් ගත්තේ ජෙලි මික්ස් එකක්. කොහොම අයිස්ක්‍රීම් ටික රසට තිබුණා. අපි ඉතින් රස බලන ගමන් තමයි මේ ඉන්නේ. කවුද මේ මගේ අයිස්ක්‍රීම් එක හොරෙන් කන්නේ? පස්සේ අපි අයිස්ක්‍රීම් කාලා ගෙදර ආවා. මේ අයිස්ක්‍රීම් කාලා හොඳටම මත් වෙලා ඉන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. සුබ දවසක්.